Ladies and gentlemen, if you have an interest in airplanes, this video is definitely for you. Sit back, relax and enjoy this video. මේ වීඩියෝ එක ජපාන් වල ඉන්න ප්ලේන් ලවර්ස්ලට. ඔගොල්ලෝ දැනගෙන හිටියද හනේඩා එයාපෝට් එක ගාවම ජෙල් එකේ ස්කයි මියුසියම් එකක් තියෙනවා කියලා. ඉතින් මේක ඔගොල්ලන්ට ෆ්‍රී බලන්න යන්න පුළුවන්. ලේසිම විදිහ තමයි ට්‍රේන් එකේ ගිහිල්ලා shinsei bijo ස්ටේෂන් එකෙන් බහින එක. ස්ටේෂන් එකෙන් එළියට එන තැනම තමයි මේ බිල්ඩින් එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් රිසර්වේෂන්ස් දාගන්න ඕනේ. දාලා ඇතුළට යනකොට ඔයගොල්ලන්ට හම්බ වෙනවා කොළපාට ටැග් එකක්. ඒක දාගෙන ඇතුළට ගියාම එතන ඉන්නවා අපිව ලීඩ් කරන කට්ටිය. ෆ්ලයිට් ගැන ඉංග්‍රීසි වලින් ඕන නම් ඉංග්‍රීසි වලින්, ජපනීස් වලින් නම් ජපනීස් වලින් අපිට ලස්සනට පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේක ජපාන් එයාලයින්ස් ගැන විතරයි කියලා දෙන්නේ. මේ වෙනකන් ජපාන් එයාලයින්ස් වල තිබ්බ ෆ්ලයිට් ගැන, එයා හොස්ටර්ස්ලාගේ ඇඳුම් ගැන, යුනිෆෝම් ගැන, පයිලට්ස්ලා ගැන, එයාලගේ ඒ සීසන්ස් වල තිබ්බ ෆ්ලයිට් වල ඒ විශේෂ අවස්ථා ගැන මේ හැම දෙම ගැන පැහැදිලිව සවිස්තරාත්මකව ඒගොල්ලෝ කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ යන කට්ටියව ගෲප් කරලා අපිට ෆ්ලයිට් ගාවටම එක්කගෙන ගිහිල්ලා ෆ්ලයිට් බලන්නත් ඒගොල්ලෝ අවස්ථාව සලසලා දෙනවා. ඒ විතරක් නෙමෙයි එයා හොස්ටර්ස්ලාගේ පයිලට්ස්ලාගේ යුනිෆෝම් ඇඳලා අපිට ෆොටෝස් ගන්නත් chance එක එතනදී හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලොත් එයාප්ලේන්ස් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ස්කයි මියුසියම් එක බලන්න යන්න මතක් කරලා යන්න කලින් අනිවාර්යෙන්ම බුකින් යොයක්කෝ එකක් දාගෙන යන්න. එකපාරටම ගිහිල්ලා මේ ඇතුළට යන්න බෑ. අපේ නම් ඒගොල්ලෝ ලියාගෙන තියෙනවා. ඒවා චෙක් කරලා තමයි අපිට ඇතුළට යන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන්ම යන්න කලින් මම මේ වීඩියෝ එකේ අන්තිමට දාන සයිට් එකේ විදිහට සර්ච් කරලා යොයක්කෝ එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ස්තුතියි. බයි බයි.